අයබෝන් දරුවනේ. ඔන්න අපි 10 11 වසර දරුවන්ගේ දවසට ප්‍රශ්නයක් වැඩසටහනේ 17 වෙනි ප්‍රශ්නය අපි කතා කරනවා. අද ප්‍රශ්නය තමයි පුතේ අභිලේඛන යනු මොනවාද? අභිලේඛන යනු මොනවාද? ඉතිහාසය අධ්‍යයනය කරන්න භාවිතා කරන මූලාශ්‍ර අතර තවත් වැදගත් සාධකයක් බවට පත් වෙනවා අභිලේඛන. අභිලේඛන කියලා කියන්නේ පුතේ මොනවද? අභිලේඛන කියලා කියන්නේ විවිධ මාධ්‍යයන් භාවිතා කරමින් රචනා කරන ලද ලේඛනයන් වලට අපි කියනවා අභිලේඛන කියලා. මෙන්න මෙතෙන්දී අපිට දකින්න හම්බ වෙනවා පුතේ ශිලා ලේඛන දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඊළඟට අපිට රන්පත් දකින්න පුළුවන්කමක් ලැබෙනවා. තඹපත් අපිට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. බිත්ති ලිපි දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඒතර මෙන්න මේ විදිහට ඊළඟට තව මැටි ලිපි ඊට පස්සේ අපිට කර්ණු ලිපි මෙන්න මේ වගේ ලිපි ලේඛන අපිට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. මේකනේ පුතේ ශිලා ලේඛන කියලා කියන්නේ මොනවද? ශිලා කියලා කියන්නේ ගල්. අපි දන්නවනේ මේ ගල් භාවිතා කරලා ගල් මත රචනා කරන ලද ලිපි වලට අපි කියනවා ශිලා ලිපි කියලා. ඒතර මේ ශිලා ලිපි වලදී අපිට කොටස් කීපයක් දකින්න පුළුවන්කමක් ලැබෙනවා. එකක් අපිට පුළුවන් වෙනවා පුතේ ලෙන් ලිපි දකින්න. ඊට පස්සේ අපිට දකින්න පුළුවන් වුණා පුවරු ලිපි. අපි ලෙන් ලිපි විදිහට ගත්තොත් එහෙම අපිට ලංකාවේ විවිධ ස්ථානවල ලෙන් වල කටාරම් වලට ඉහළින් ලේඛන කරලා ලේඛන ගත කරලා තියෙන ඒවා ලෙන් ලිපි කියලා අපි කියනවා. ඊළඟට පුවරු ලිපි අපිට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ගල් පුවරුවක් අරගෙන මේ ගල් පුවරුව මත ලේඛනයක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට හොඳම උදාහරණයක් අපිට නිශාක මල්ල රජතුමාගේ ගල් පොත ශිලා ලිපිය පෙන්වා දෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊළඟට අපිට ටැම් ලිපි දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ටැබක් කියලා කියන්නේ ගල් කුරුණක්. ගල් කණුවක නිර්මාණය කරලා තියෙන එකක්. මේ ගල් කණුව මත නිර්මාණය කරලා තියෙන ටැම් ලිපි අපිට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඊට පස්සේ අපිට ගල් තලාවක් මත ගල් තලාවක ලේඛන ගත කරලා තියෙන ලේඛන අපිට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඒතර මෙන්න මේ විදිහට ශිලා ලේඛන අපිට දකින්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට දකින්න පුළුවන් වෙනවා පුතේ රන් තහඩුවක් මත රත්තරන් වලින් නිර්මාණය කරපු තහඩුවක් මත ලේඛන නිර්මාණය කරලා තියෙනවා. ලංකාවේ වල්ලිපුරම් රන් සන්නස මේකට හොඳ උදාහරණයක් බවට පත් වෙනවා. මේක වසප රත්තුමාගේ නිර්මාණයක්. ඊළඟට අපිට තව තහඩුවක් විදියට පනා කඩුව තම සන්නස දකින්න පුළුවන්කමක් ලැබෙනවා. මේක පළවෙනි විජය බාහු රත්තුමාගේ නිර්මාණයක්. ඒතර මෙන්න මේ විදිහට විවිධ මාධ්‍යයන් භාවිතා කරමින් රචනා කරන ලද දේවල් වලට අපි කියනවා අභිලේඛන කියලා. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා මැටි පළක වල ලියපුවා තියෙනවා. ඒවා ලංකාවේ දකින්න හම්බෙන්නේ නැහැ. මේක හොඳම උදාහරණය වෙන්න පුතේ මෙසොපොතේමියාවේ හමුරාබි කියලා හිටියා රජ කෙනෙක්. මේ හමුරාබි රජතුමා මැටි පළක වල තමයි නීති සංග්‍රහය. දැන් අපි ලෝකේ හඳුනාගෙන තියෙන පැරණිතම නීති සංග්‍රහය නිර්මාණය කරලා තියෙන්නේ හමුරාබි රජතුමා විසින් මෙසොපොතේමියාවේ. ඒවා ලියලා තියෙන්නේ මැටි පළක තුල. ඒතර මෙන්න මේ විදිහට අපිට රචනා කරන ලේඛනයන් දකින්න පුළුවන් වෙනවා විවිධ මාධ්‍යයන් භාවිතා කරලා. හරි. එhmenan දැන් අපි දන්නවා අභිලේඛන කියන්නේ මොනවද කියලා අදනේ දුවේ පුතේ. අපි අවසාන කතාව මෙතනින් අපි සාහිත්‍ය මූලාශ්‍ර ගැන සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගැන කතාව අපි අවසන් කරනවා. මෙන්න මේ කතාව මතක තියාගන්න පුතේ. ඉතිහාසය අධ්‍යයනය කරනකොට අපිට එක පොතක් නැත්නම් එක මූලාශ්‍රයක් පරිශීලනය කරලා ඉතිහාසය අධ්‍යයනය කරන්න බෑ. අපි ඉතිහාසය අධ්‍යයනය කරනකොට මේ සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර එකිනෙක සංසන්දනය කරමින් ලබා ගන්නා තොරතුරු මත තමයි අපිට ඉතිහාසය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒ වගේම තමයි පුතේ අපිට ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් අපේ අතීතයේ රටේ තිබිච්ච ශ්‍රී විභූතිය වගේම අපේ රටේ පාලන තන්ත්‍රය ගොඩනැගිච්ච ආකාරය සමාජයේ කටයුතු පරිපාලන කටයුතු ඒ කියන්නේ දේශපාලනික ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් කටයුතු සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳව අපිට තොරතුරු අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි කියනවා අතීතය අධ්‍යයනය කොට වර්තමානය තේරුම්ගෙන අනාගතය ගොඩනගා ගන්න අපිට ඉතිහාසයේ විෂය අතිශය වැදගත් සාධකයක් බවට පත් වෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ මෙන්න මේකටයි අපි ඉතිහාසය කියලා කියන්නේ. මෙන්න මේ ඉතිහාසය ගොඩනගා ගන්න මෙන්න මේ විදිහේ අධ්‍යයන කටයුතු කරලා අපේ අනාගතය ගොඩනගා ගන්න වැදගත් විෂය තමයි ඉතිහාසය කියලා කියන්නේ. එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නෙන් හම්බෙමු. අපි රාවණාගේ දරුවෝ. ඉතිහාසය ප්‍රශ්න පත්‍ර පන්තිය 10 හා 11 ශ්‍රේණි සඳහා වෙන වෙනම
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම ඉතිහාස පන්ති සඳහා දැන් සිසුන් බඳවා ගැනේ. ලියාපදිංචිය සඳහා පහත ඩිස්ක්‍රිප්ෂන් එකෙහි ඇති ලින්ක් එක වෙත යන්න. විස්තර සඳහා 077 68 222 77 අංකයට WhatsApp කරන්න. OP Education ඉගෙන ගන්න හොඳම තැන.